සාමාන්‍යයෙන් දිනපතාම වාගේ මේ ෂේන් නදිය සංචාරකයන් රැගත් බෝට් වලින් පිරී යනවා. දිනපතා නගරයට පැමිණෙන අතිවිශාල සංචාරකයන් පිරිසක් මෙසේ ෂේන් නදිය පුරාවට එහා මෙහා යනවා මේ බෝට් වලින්. බෝට් සවාරිය රසවත් අත්දැකීමක් වෙන්න පුළුවන් ඔවුන්ට. ඉතින් මෙසේ මේ සුන්දරත්වය විඳිමින් අපි ගමන් කරනවා ෂේන් නදියේ පහළට දේවල් ඔබට දැකීමට සැලසීමට. ෂේන් නදියේ ඉවුරු දෙපසම මේ ප්‍රංශ ජාතිකයන් ප්‍රයෝජනයට අරන් තියෙන්නේ ගමනාගමන කටයුතු සඳහා. ඒ කියන්නේ ඉවුරු දෙපැත්තෙම මාර්ග ඉදි කරලා තියෙනවා වාහන ගමනාගමනයේ සඳහා. ඒට අමතරව ෂේන් නදිය ඇතුළත ජලයේ බෝට්ටු ගමන් කරනු ලබනවා සංචාරකීන්ට එහා මෙහා යාම සඳහා. ඒ වගේම නාවික ගමනාගමන කටයුතු මේ ෂේන් නදියේ කරනු ලබනවා භාණ්ඩ ප්‍රවාහනය සඳහා. ප්‍රංශ වැසියන් මේ ෂේන් නදියෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්නේ මෙන්න මේ ආකාරයට. තවත් අපි පැරිස්සේ ෂේන් නදිය ඉවුර දිගේ පහළට යන ගමන් ඉතින් අපි දකිනවා තවත් ලස්සන සුන්දර දර්ශනයක්. ඒ තමයි මේ තුන්වෙනි ඇලෙක්සැන්ඩ්‍රා රජතුමා අද මේ දර්ශනයේ පාලම. ඒ පාලමෙන් අපි දර්ශන ගන්න ආරම්භ. එච්චරයි. තමයි සුන්දර පැරිසියේ අලංකාරී කාලයේ දර්ශන ආකාරය. කාලේ රාත්‍රී 12 වෙනකම් මේ පරිස්පුරේ බොහෝ සංචාරකයන් සංචාරය කරන ඔවුන්ගේ උදරුවන් සමග ඔවුන් විනෝද වෙනවා. ඒ වගේම මේ සුන්දරත්වයේ නරඹන. ඉතින් ඒ තමයි පැරිසියේ රාත්‍රී කාලයේදී තියෙන සුන්දරත්වය. ඒ සුන්දරත්වයේ නරඹන තමයි අපි දැන් ගමන් කරන්නේ. ඇලෙක්සැන්ඩ්‍රා පාලම. මේ අලංකාර පාලම රාත්‍රී කාලයේදී
නැරඹීම සඳහා සංචාරකයන් පැමිණෙනවා. අපි දැන් මෙතනින් අපි තවත් සුන්දර රාත්‍රී කාලයේදී තවත් සුන්දර ස්ථානයකට යාමට තමයි මේ සූදානම් වන්නේ. යමු